ඉතින් අද මං කතා කරන්න යන්නේ ලංකාවේ ලක්ෂ 50ට අඩුවෙන් තියෙන එකම ඉලෙක්ට්‍රික් වාහනේ බ්‍රවුන්ස්ලා ගෙන්නන BMW E7 එක ගැන. ඉතින් මගේ යාළුවෙක් මේ වාහනේ ගත්තා. ඉතින් මං මේ වාහනේ පැදලා බලපු හින්දා මට හිතුණා පොඩි රිවිව් එකක් කරන්න. මගේ එක්ස්පීරියන්ස් එක මොකක්ද කියලා මේ වාහනේත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේදී මේ රේන්ජ් එකේම තියෙන ඇල්ටෝ එකත් එක්ක මම මේ වාහනේ කම්පෙයාර් කරලා බලනවා. ඊට පස්සේ මේකේ චාර්ජින් ගැන, මේකේ ගණන් ගැන, ඊට පස්සේ මේකේ මොනවද මිස් වෙලා තියෙන ෆීචර්ස් සහ මේකේ තියෙන ඔක්කොම මේන් පොයින්ට්ස් ටිකත් මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියනවා. ඉතින් මේක ඇල්ටෝ එකත් එක්ක කම්පෙයාර් කරද්දී මේ ඇත්තටම E7 එක සෙන්ටිමීටර් 10ක් විතර බොඩි සයිස් එකෙන් වැඩි. ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම කම්ෆර්ට් එක ගත්තොත් ඇත්තටම ඇල්ටෝ එකට වැඩිය කම්ෆර්ටබිලිටි නම් ඇත්තටම වැඩිපුර තියෙනවා. මේ සීට්ස් එහෙම ගොඩක් හොඳට කම්ෆර්ටබල්. ඊට පස්සේ ටයර් සයිස් එකත් ටිකක් ලොකුයි ඇල්ටෝ එකට වැඩිය. ඒකින්ද තවත් රයිඩ් එක ස්මූත්. ඊට පස්සේ ට්‍රංක් එක. මේ වාහනේ පිටිපස්සේ ට්‍රංක් එක ඇත්තටම ස්පේස් එක අඩුයි ඇල්ටෝ එකට වැඩිය. ඇල්ටෝ එකේ මීට වැඩිය ලොකු ස්පේස් එකක් තියෙනවා ට්‍රංක් එකේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගත්තොත් ඇත්තටම දෙකේම එක වගේ. හැබැයි මේකේ මේ බඳේ තියෙන ක්වොලිටි එක මට තේරිච්ච විදිහට නම් ඇල්ටෝ එකට වැඩිය සෑහෙන්න හොඳයි. හොඳ හાર્ඩ් ස්ටීල් එකකින් හදලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන කියනවා නම් ඇත්තටම මේක ලක්ෂ 47යි වෙන්නේ. මේක තමයි ලංකාවේ මම දන්න විදිහට තියෙන අඩුම ඉලෙක්ට්‍රික් වෙහිකල් එක. ඉතින් මීට අමතරව අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේකේ බැටරියට මොකක් හරි වුණොත් අපිට මේ බැටරිය රීප්ලේස් කරගන්න කොච්චර වියදමක් යයිද කියන එක. ඉතින් ඇත්තටම නිකමට අපි Google කරලා බැලුවා අනිත් රටවල කොහොමද මේ බැටරිය එකේ මිල ගණන් වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ලංකාවේ නම් ඉතින් බ්‍රවුන්ස් එක මේ වාහනේ ගෙන්නන්නේ. නමුත් ඒගොල්ලෝ නම් ඒකේ ප්‍රයිස් එකක් ගැන කතා කරලා නැහැ, බැටරි ප්‍රයිස් එකක් ගැන. නමුත් පාකිස්තාන් වගේ රටවල් වල බැලුවාම ලක්ෂ 8යි 10යි අතරදී මේ බැටරිය ගන්න පුළුවන් රීප්ලේස්මන්ට් එකක් කරන්න අවශ්‍ය වුණොත්. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රයිස් ගැන කතාව. ඉතින් ඊළඟට කතා කරන්න යන්නේ මම මේකේ චාර්ජින් ගැන. පළවෙනි දේ මේකේ ෆාස්ට් චාර්ජින් නැහැ. ඒ වෙනුවට ඔයාට චාර්ජින් ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි 2 කිලෝවොට් චාර්ජ් එක. මෙන්න මේ වගේ චාර්ජර් එකක්. මේ චාර්ජර් එක ගෙදර ඔයාට 12 ඇම්පියර් ස්ක්වෙයාර් පින් සොකට් එකට ගහලා පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට තව චාර්ජ් එකක් දෙනවා. ඒක DC චාර්ජ් එකක්. හැබැයි ඒකට ගෙදර ඉලෙක්ට්‍රික් වයර් එකක් ඇදලා දෙන්න ඕනේ. මේන් සප්ලයි එකේ ඉඳලා 30 ඇම්පියර් වයර් එකක්. ඒක 7 කිලෝවොට් සහ ඒකෙන් පුළුවන් 0.100ට මේගොල්ලෝ කියන විදිහට පැය 6කින් charge කරන්න. ඉතින් ඒ charger තාම හයි කරලා නැහැ මගේ යාළුවා ගෙදර. ඒකින්ද ඒකේ ෆොටෝ එකක් නැහැ. නමුත් ඒකේ ඇත්තටම සාමාන්‍යයෙන් ඉතින් අපි වාහනේ 30 විතර ඉඳලා 80ට ගේන්න පුළුවන් කියනවා පැය 3කින්. ඉතින් මේ තියෙන්නේ 2 කිලෝවොට් charge එක. මේකේ 100% ඉඳන් 100% වෙනකන් ගන්න පැය 10ක් charge එකට ගහලා තියන්න ඕනේ. ඉතින් මේ වාහනේ මම දැක්ක ප්‍රධානම මිසින් ෆීචර් එක තමයි මේ කැබි හෝල් එකක් නැති වෙච්ච එක. ඉතින් ඇත්තටම මෙතන තියෙන්න ඕනේ මේ කැබි හෝල් එක නැති හින්දා අපි ගොඩක් ගෙනියන බඩු අපිට ඇත්තටම සීට් එක උඩ තමයි දාගෙන යන්න වෙන්නේ. ඉතින් ඒක මම දැක්ක ප්‍රධාන වීක්නස් එකක්. ඊට පස්සේ මේකේ ස්පෙයා වීල් එකක් එන්නෙත් නැහැ. හැබැයි ඉතින් මේක සිටි රයිඩ් වලට හදලා තියෙන වාහනයක් හින්දා ඉතින් ස්පෙයා වීල් එක ලොකු අවශ්‍යතාවයක් තියෙන එකක් නැහැ. අනිත් එක මේකේ ටියුබ්ලස් එන්නේ. එතකොට ඉතින් පැච් එකක් වුණත් යම් කිසි ටයිම් එකක් තියෙනවා උලන් අඩු වෙන්න. ඉතින් ඊළඟට මම දැක්ක ලොකුම නිකන් ෆීචර් එකක් අපහසුතාවයට පත් වෙලා වගේ තියෙන තැනක් තමයි වාහනේ ස්ටියරින් වීල් එක ඩ්‍රයිව් කරද්දී ඔටෝමැටිකලි කැරකිලා පොඩ්ඩක් අර
කෙලින් එන්න හදනවා. දැන් අපේ අනිත් වාහනවලත් ඒ ෆීචර් එක තියෙනවා. නමුත් ඒක පොඩ්ඩක් ස්මූත් වෙනවා. එමීට වෙනවා. නමුත් මේ වාහනේදී ඒක ටිකක් හාඩ් විදිහට එනවා. ඒක පොඩක් තේරෙන්නේ නිකන් වාහනේ out of control යනවා වගේ. නමුත් ඒකත් ඇත්තටම ටික දවසක් ගියාම බොහෝ දුරට ඇඟට හුරු වෙයි. මොකද මේකටම අදාළ මේ ප්‍රයිස් රේන්ජ් එකේම තියෙන අනිත් වාහනවල ඒ ෆීචර් එකක් ඇත්තෙම නැහැ. මේකේ ෆීචර් ටිකක් වැඩිපුර තියෙනවා. ඒකින්ද ඒක පොඩි අපහසුතාවයක් වගේ තේරෙනවා. ඉතින් මේකේ මම ඩ්‍රයිව් කරන්න ගත්තහම මට වෙච්ච පළවෙනි අපහසුතාවය තමයි මේකේ මේ වයිපර් එක තියෙන දකුණු පැත්තේ. ඉතින් මම පුරුදු වෙලා ඉන්නේ ජපාන් කාර් මොඩල්ස් වලට හින්දා UK මොඩල්ස් වල වගේ වම් පැත්තේ මේක තිබුණාම මට පොඩ්ඩක් කරදරයි. ඒක ඉතින් ටික දවසක් ඩ්‍රයිව් කරනකොට ඒක හරියයි. ඊට පස්සේ මම දැක්ක ප්‍රධාන දෙයක් තමයි මේකේ AC එක ටර්න් ඔෆ් වෙනවා ඔටෝමැටිකලි බැටරි එක 120ක් හෝ ඊට අඩු වෙද්දි. ඉතින් ඒක නම් ඇත්තටම හොඳ ෆීචර් එකක් අපිට ගමන යන්නනේ අවස්ථාවේ තියෙන්නේ AC එක කෙසේ වෙතත්. ඉතින් ඊළඟට තිබ්බ දේ තමයි මේකේ පැයට කිලෝමීටර් 20ට අඩුවෙන් යද්දී පොඩි බීප් එකක් දෙනවා. ඇහෙන්න මේක වාහනයක් එනවා කියලා. නැත්තම් ඇත්තටම කිසිම සද්දයක් නැති වාහනයක්. මොකද මෝටර් වලින් දුවන නිසා. ඊළඟට තිබ්බ නෝටිස් කරපු පළවෙනි දේ තමයි දැන්ට අපි ෆුල්ලි චාර්ජ් කරලා නැහැ මේ වාහනේ. නමුත් අපි දැක්ක දේ තමයි සාමාන්‍යයෙන් බැටරිය 101කින් කිලෝමීටර් 1.7ක් විතර යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 100න් කිලෝමීටර් 170ක් වගේ තමයි දැනට පේන්නේ. නමුත් මේ වාහනේ තාමත් 100ක් චාර්ජ් කරලා නැහැ. ඇත්තටම 100ක් චාර්ජ් කරාම මේකේ රේන්ජ් එක මීට වැඩිය වැඩි වෙයි. ඊට පස්සේ මේකේ ටියුබ්ලස් ඇලෝ වීල් එනවා. හොඳ ඇලෝ වීල් එකක් එනවා. ඊට පස්සේ මේකේ තියෙන රියර් වීල් ඩ්‍රයිව් එක පිටිපස්සේ තමයි මෝටර් එක තියෙන්නේ යට පැත්තේ. ඊට අමතරව මෙන්න මේ වගේ හුක් එකක් දීලා තියෙනවා ටෝ කරන්න ඕනේ වුණොත්. මේකේ මම තව දැක්ක හොඳම දෙයක් තමයි මේකේ තාමත් හොඳ රිවර්ස් කැමරා එකක් තියෙනවා. ඒක ඉන්බිල්ට් එන්නේ. මේ කැමරාව ඇත්තටම හොඳටම හොඳයි. ඉතින් ඔන්න ඔය ටික තමයි මම දැක්ක හොඳම ෆීචර්ස් ටික මේකේ තියෙනවා. ඉතින් මං ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ වාහනේ මාසයක් විතර මගේ යාළුවා පාවිච්චි කරාට පස්සේ එයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේකේ තියෙන ප්‍රශ්න සහ වෙච්ච දේවල් ගැන තව වීඩියෝ එකක් කරන්න. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ඒ වගේ වීඩියෝ එකක් බලන්න මගේ channel එකේ එක channel එක subscribe කරලා තියාගන්න. දෙක කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලොන්ට මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා. මේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න කියලා. මං ඒ ප්‍රශ්න වලට උත්තරේ මගේ යාළුවගෙන්ම අහලා අරගෙන එන්නම්. එයා මේක පාවිච්චි කරද්දී මාසයක් විතර පාවිච්චි කරලා එක්ස්පීරියන්ස් එකක් ගත්තාම. ඉතින් ගිහිල්ලා එන්නම්. බයි බයි.